මොකක්ද මේ සෝෂල් මීඩියවල් ප්‍රසිද්ධ වන BAW E7 වාහන. අපි මුලින්ම බලමු මේ BAW බ්‍රෑන්් එක ගැන. BAW එහෙමන්නත්තම් බීජින් ඔටෝවර්ක්ස් කියන්නේ 1951 ආරම්භ කරපු කම්පැනිය එකක්. මේ BAW සමාගම මුලින්ම චයින මිලිටරි වෙහිකල්ස් තමයි නිෂ්පාදනය කරලා තියෙන. මේ අතරින් BJ212 4x4 ජිප් එක විශේෂ තැනක් හිමි කර ගන්නවා. සුප්‍රසිද්ධ චයිනීස් ඔටෝමේකින් කම්පැනිය එකක් වන බයික් සමාගම යටතේ තමයි මේ BAW සමාගම 2020 වෙනකං තියෙන්නේ. 2020න් පස්සේ මේ BAW සමාගම බයික් සමාගමින් ඉවතට ඇවිත් තමන්ගේම කම්පැනිය එකක් විදිහට ලයිට් ඕෆ් රෝඩ් වෙහිකල්ස්, වෑන්, MPVs සහ සිටිකාස් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. බ්‍රවුන්ස් වෙතින් ගෙන මේ BAW E7 මෝටරත්ය BAW සිටිකාස් වල විශේෂ තැනක් හිමි කරගන්නවා. මේ BAW E7 වාහනය ගැන අපි දැන් කතා කරමු. තදාසන්න නගරවලට විශේෂයෙන්ම නිෂ්පාදනය කරපු මේ E7 මොඩල් එකේ ලෙන්ග්ත් එක මිලිමීටර් 3585ක් වෙනවා. විඩ්ත් එක මිලිමීටර් 1495ක් වගේම හයිට් එක මිලිමීටර් 1420ක් වෙනවා. මේ සයිස් සුසුකි වැගන්නාර් රථයකට බෙහෙවින්ම සමාන වෙනවා. E7 එකේ බැටරි එක කිලෝවෝට් හව 17ක් වෙනවා. බ්‍රවන්සගෙන් කියන විදිහට කිලෝමිටර් 220ක රේන්ජ් එකක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා තමයි මෙයාලා කියන්නේ. පවර් ට්‍රේන් එක ගත්තොත් හෝස් පවර් 33ක බලයක් මේ වාහනේ තියෙනවා. ඒ වගේම টොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 100ක් වෙනවා. සේෆ්ටි අතින් ගත්තොත් ඩිස්ක් බ්‍රේක්, ABS, EBD, පාකින් සෙන්සර් සහ 360 කැමරා වගේ නවීන වාහනයක දැක ගන්න පුළුවන් ඔප්ෂන්ස් ලැබෙනවා. මේ BAW E7 වාහනයේ විශේෂතා සහ දැක්නට ලැබෙන ආකර්ශනීය දේවල් වෙන්නේ මේ වාහනේ කම්පැක්ට් සහ ස්පේෂියස් වාහනයක් වෙනවා වගේම මේ වාහනේ බැටරි එක දිගු කාලීනව යූස් කරන්න පුළුවන් විදිහේ තාක්ෂණයකින් යුක්තව නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම බ්‍රවුන්ස් වෙතින් මේ වාහනේ රුපියල් ලක්ෂ 45ක මුදලකට ලබා දීමත් විශේෂත්වයක්. මොකද 360 කැමරා, බර්ඩ් අයි view, සේෆ්ටි, ඩිජිටල් ඩිස්ප්ලේ වගේ ඔප්ෂන්ස් මේ ප්‍රයිස් රේන්ජ් එකට ලැබෙනවා කියන්නේ ඇත්තටම විශේෂත්වයක්. මේ BAW E7 වාහනේ අවාසි ගත්තොතින් හෝස් පවර් 33ක් සහ උපරිම වේගය පැයට කිලෝමීටර් 100ක් වෙන එක ප්‍රධාන අවාසියක් වෙනවා. ඔයා නගරයෙන් පිට ඉඳන් මේ වාහනයක් මිලදී ගන්න හිතාන ඉන්නවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා මේ කියන විදිහේ කිලෝමීටර් 220ක රේන්ජ් එකක් අපිට දිගු කාලීනව ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා කියලා. ඔයා රැගෙන යන බර, මිනිසුන් ප්‍රමාණය වගේම ශ්‍රී ලංකාවේ මාර්ගවල තියෙන ගැටලු නිසා මේ රේන්ජ් එක සැලකිය යුතු මට්ටමකින් අඩු වෙන්න පුළුවන්. මේ අවාසිය අතරින් අපි දැකපු ප්‍රධානම අවාසිය තමයි මේ වාහනේ DC charging. එහෙම නැත්නම් fast charging නොමැති වීම. BAW වෙබ්සයිට් එකේ අපි රිසර්ච් එකක් කරා. ඒ වගේම පිටරට රිවිව්ස් වලත් අපි චෙක් කරා. හැබැයි ඒ කිසිම තැනකදී fast charging option එක ලැබෙනවා අපිට පෙනෙන්න තිබුණේ නැහැ. AC charge. එහෙමත් නැත්නම් ගෙදරින් charge කරගන්න පැය 5ක් 6ක් කාලයක් ගත වෙනවා කියලා තමයි අපිට දැක ගන්න ලැබුණේ. ඉහත අපි සඳහන් කරපු අවාසි මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ලොකු අවාසියක් නොවුනත් අපි දකිනවා මේවා සැලකිය යුතු අවාසි විදිහට. ශ්‍රී ලංකාවේ අපිට මේ වාහනය ගැලපෙනවට බැලුවොත් කොළඹ නුවර වගේ තදාසන්න ප්‍රදේශවල මේ වාහනය හොඳ ඔප්ෂන් එකක් වෙයි කියලා අපි හිතනවා. නමුත් කඳුකර ප්‍රදේශයක ඉන්න කෙනෙක් නම් මේ වාහනවල පර්ෆෝමන්ස් ගැන දෙසරයක් හිතන්න වෙයි කියලත් අපි හිතනවා. මේ වාහනයට වසර 10ක වගකීමක් ලැබුණත් අමතර කොටස් සහ ඒවාගේ ඇවලබිලිටි එක ගැන අපි මේ වාහනය මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වීමට සිද්ධ වෙනවා. කෙසේ වෙතත් මේ වගේ වාහනවල පැනවීමත් සමග ඉස්සරහට නොවටිනා මිලකට වාහන මිලදී ගැනීමේ අඩුවක් වෙතයි අපි බලාපොරොත්තු වෙනවා. මේ වාහනේ ලංකාවට ආව ගමන් බිල්ඩ් ක්වොලිටි එක, ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක සහ තවත් විස්තර කතා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා next generation අපිව subscribe කරලා තියාගන්න.